කූසෝ ඇයි මෙච්චර වෙලා නිදාගන්නේ? Hi cat lovers. ඔයාගේ පූසාත් මුළු දවසම ලස්සනට නිදාගන්නවද? දවසකට පෑ 12ක් 16ක් විතර පූසෝ නිදාගන්නවා කියලා ඔයා දන්නවද? අද අපි බලමු ඇයි එයාලට මෙච්චර නිදාගන්න ඕන? සහ එයාලගේ hina වෙන සුළු නිදීරියාව ගැනත් කතා කරමු. Subscribe කරලා ඔබේ පූසාගේ නිදි කතාවකුත් comment එකකින් share කරන්න. පූසෝ ඇයි මෙච්චර නිදාගන්නේ? මේක එයාලගේ DNA එකේම තියෙන දෙයක්. වල් පූසෝ එහෙමත් නැත්නම් එයාලගේ ancestors බලශක්තිය ඉතිරි කරන්න නිදාගත්තා. ඒක එයාලට දඩයම් කරන්න උඩ වුණා. අද ගෙදර පූසෝත් ඒ ඉන්ස්ටින්ක්ට් එක එක්කම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි නිදාගන්නකොට එයාලගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයත් හොඳින් තියාගන්නවා. පූසන්ගේ නිදි ඉරියව්. දැන් බලමු පූසෝ නිදාගන්න hina වෙන සුළු ඉරියව් ගැන. බෝල් එකක බෝල් වෙලා බඳුනක ගුලි වෙලා හරිනම් බිත්තියක එල්ලිලාත් ඔබේ පූසාගේ ෆේවරිට් නිදි ඉරියව් මොනවාද? පහලින් කමෙන්ට් කරන්න. එයාලට ඕන විදිහට නිදාගන්න තැනක් හොයාගන්න එයාලා එක්ස්පර්ට්ලා. දැන් බලමු පූසන්ගේ නිදි චක්‍රය ගැන. පූසෝ එක දිගට නිදාගන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට cat naps එහෙමත් නැත්නම් ටික ටික නිදාගන්නවා. මේ cat naps එයාලට බලශක්තිය රිචාර්ජ් කරන උදව් වෙනවා. ඒ නිසා ඔබේ පූසා එක පාරට ඇහැරිලා zoomies දුවන්න ගත්තම ඒක එයාගේ බැටරිය ෆුල් charge වුණා කියලා හිතන්න. පූසන්ට ලස්සන නිින්දක් ගන්න උදව් කරමු. ඔබේ පූසාට ලස්සනට නිදාගන්න ඕන නම් එයාට කෝසි තැනක් හදලා දෙන්න. බෝල් එකක්, බ්ලැන්කට් එකක්, හෝ උණුසුම් තැනක්. ඇඳක්. ඒ වගේම එයාලට රැට ටිකක් විනෝද වෙන්න යමක් තිබුණොත් ඒක එයාලගේ නිින්දට උදව් වෙනවා. ටිකක් ආලෝකය අඩු තැනක ඉන්නද එයාලා ආසයි. දැන් ඔබේ වාරේ. ඔබේ පූසාගේ hina වෙන සුළු නිදි ඉරියව් මොනවාද? කමෙන්ට් එකකින් share කරන්න අපි බලන්න ආසයි. ඒ වගේම මේ වගේ තවත් cat වීඩියෝ බලන්න ඕනා අපිව subscribe කරලා notification bell එකත් ඔබන්න. ඉතින් පූසෝ ඇයි මෙච්චර නිදාගන්නේ කියලා ඔබට තේරුණා නේද? එයාලට ඒක ලොකු relaxation time එකක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් cat facts එක්ක එන්නම්. එතකල් සුබ දවසක්.